කල්නරි ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ලංකාවේ කතා කරොත් දැනට අවුරුදු 5කට කලින් කල්නරි එක ගැන මේ කට්ටිය ගැන ඉතර ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. හැබැයි දැන් කට්ටිය ඔක්කොම කියන්නේ මාර උනන්දු වෙන ඉන්ඩස්ට්‍රි එකක්. මොකද මං හිතන්නේ ඒ හැදෙන ඉන්ඩස්ට්‍රි එකට හරියන විදිහට ඔපචුනිටිස් දැන් ඕපන් වෙලා තියෙනවා. ඇත්තටම තමන්ගේ ඌමනාව තමයි එක. ඒක මේකට කවුරුත් මේ ඉන්ඩස්ට්‍රි එකට බල කරලා දාන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි. තමන්ගේ කැමැත්ත තියෙන්න ඕනි. කැමැත්ත මත තමයි මේ ඉන්ඩස්ට්‍රි එක ගෙනියන්න පුළුවන්. තමන්ට කොච්චර කල් මේක කරන්න පුළුවන්ද කියලා කන්ෆිඩන්ස් තියෙන්නේ තමන්ගේ ආසා කැමැත්ත මත. ඉතින් මේක මේ බය නැතුව අත ගහන්න පුළුවන් හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට මේ අපි දන්නවා දැන් මේ හොටෙල් ස්කූල් වලින් පවා ළමයිව ප්‍රොමෝට් කරනවා. ඕගොල්ලෝ මෙන්න මේක තෝරගන්න කියලා. ඉතින් මේ මගේ ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා විශේෂයෙන් මේ මං හිතන්නේ මුළු ලෝකේ ඕන රටක ගිහලා වැඩ කරන්න පුළුවන් හොඳ ඉන්ඩස්ට්‍රි එකක් කියලා. ගෑස් කොච්චර වැරයිටිස් ආවත් මං හිතන්නේ මේ ලාබ් ගෑස් කියන්නේ හොඳ නම හදාගත්ත බ්‍රෑන්ඩ් එකක්. මොකද මේ මම ගෙදර පාවිච්චි කරන්නේ අවංකවම ලාබ් එක. ඉතින් මේ මට ගන්නත් මගේ ළඟ තියෙනවා ගන්න ෂොප් පිටක්. ඉතින් මේ මං හිතන්නේ බය නැතුව ලාබ් ගෑස් එක පාවිච්චි කරන්න පුළුවන්.